හෙල්ලෝ ෆ්‍රෙන්ඩ් ඉතින් ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා තවත් හෝල්මන් රියැක්ෂන් වීඩියෝ එකකට. හරි එහෙනම් ඉතින් රැන්ඩාලි මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා comment කරලා share කරන්න ගෑම්මඩ කරන්න පුළුවන් ඔක්කොම කරන්න අපේ subscribe කරන්න ඕනේ. හරිද? හරි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද දවසේ වීඩියෝ එකට ඔන්න කෙනෙක් USA වල හොටෙල් එක රාත්‍රිය ගත කරනවා. මේක නම මොකද? Big Smoke හොටෙල් එක නම මම හිතන්නේ Big Smoke උඩ ගහලා ඉබ්බෙහෙම හොඳම දේ තමයි මේ හොටෙල් එකේ කලිමුත් මේ වගේ අద్භූත සිදුවීම් වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් බලමු හොටෙල් එකේ බඩුත් එහාට මෙහාට වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කියන විදිහට නම් මේ සාමාන්‍යයෙන් පාටි එකේ වගේ මිනිස්සු hina වෙන ශබ්ද එහෙම ඇසිලා තියෙනවා. ඉතින් අන්න එපා මේ USA වල හොටෙල් එක මේ යනවා USA වලට ඕ හොටෙල් එක පැත්ත බලතවත් යන්න එපා. ඔන්න ඉතින් ජැක්ටත් කේස් එක ඇවිල්ලා තියෙන ඔන්න ඉතින් දැන් ජැක්ටත් අද්භූත සිදුවීම් පටන්ගෙන එනවා. ජැක් හැබැයි හැමදේම රෙකෝඩ් කරගෙන තියෙනවා. රෙකෝඩ් එක හොඳට බලන්න අවබෝධයෙන් බලන්න. ඔව් අපිට නෝන පාවරේ මෙන්න මේ දොර තමයි ඇරෙන්නේ වැහෙන්නේ. මේ දොර එකපාරම ඇරෙන්න පටන් ගන්නවා. බලමු ඇත්තද කියලා. අතන මේ ඉන්නේ අර කන්නඩියෙන් ඉන්නේ එයාලු. හරි බලමු. මේක දැන් ඔය නැත්තම් මම මේක රෙකෝඩ් කරනවා කියලා එයා කියනවා. බලමු මේ දොර ඇරෙනවා වැහෙනවලු. බාත්රූම් එකේ දොර මොනවා වෙයිද දන්නේ. ඇරෙයිද වැහෙයිද බලමු. දැන් නැති වැහෙන්න නේ හරන ඉතින් මේ ඇරලන්න තියෙන දොර. මේ වීඩියෝ කරන්න යා බලමු මොනා කරයිද දන්නේ. තාම නම් කිසිම මේ දෙයක් අඩේ ABCD මොකක්ද ඒ උනේ? what the shock මොකක්ද උනේ? ඒ දොර වැහුණා නේ. දොර වැහුණා. දොර වැහුණා. ඒ ෂොක් එක අනේ දොර වැහුණා. දැන් හරි දොර වැහුණා. එයා ඇරලා බලනවා දොර ගිහිල්ලා නැහැ. ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා. ඇතුලේ කවුරුවත් නැහැ. අඩුවනේ නෑ ඇතුලේ කවුරුවත් නැහැ. එයා බලනවා දොර ඇරලා. ඇතුලේ නැහැ කවුරුවත්. ඇතුලේ නැහැ. කොහොල්මන නෑ කොල්මන මිසින් කොල්මන හොයන්න නෑ. කොහෙද ගිහිල්ලා? අර කො වැහෙන එකත් වැහෙනවනේ අර මොකද්ද ගිනි වේගෙන් අර කො වැහෙන්නේ ඉන්න අයියෙන් වැහෙන්නේ නෑ. මේක තරහට ආනවා වගේ තියෙනවා. දැන් මෙයා ඊට පස්සේ ඇතුළට ගිහින් බලන කවුරුවත් නෑ ඒක ඇතුලේ. ඒකනේ පුදුමයි මේ සාවතකාරය. ඒක තමයි අද්භූත සිදුවීම. අර එකපාරම වැහෙන දොරනිය මොකක් එකපාරම වැහෙනවා. මේ ඇතුළට ගිහින් බලද්දි මොනවත් නෑ හිතා ගන්න බැදී. මොකද ඒ ඕන තමයි ප්‍රශ්නේ. ඔයාට ඉතින් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරගෙන යන්න ඕනේ. කමෙන්ට් කරගෙන යන්න. ඔන්න එකෙනා මම ජීවත් වෙන්නේ තනිකර කැලයක් මැදලු. දැක්ක කවුද හරකෙක්ගේ ඔළුවන්නේ තිබ්බේ? හරකෙක්ගේ ඔළුවක්. එහෙනම් මොකක් හරි හොනියන් තියෙන්නේ නැතිනම් හරකෙක්ගේ ඔළුවක් දානවා කියන්නේ හොනියන් තියෙනකොට තමයි සත්තුන්ගේ පාවිච්චි කරන්නේ. ඉවරයි යන්න. ඔය ගෙදරින් යන්න ඉන්න එපා. පැත්ත පළාත කායියෝ ගෙදර අයින් වෙන්න කියන්නේ මන්නම් දැම්ම. බල්ලයා කැලට යනකොට බල්ලා එකපාරම හැදෙන්න පටන් ගන්න දිනවා. මේක වීඩියෝ කරලා මේ සම්පූර්ණ වීඩියෝ එක
මේ බල්ලා කොහොයි බය වෙනවා මොකද හරි හොඳට බිම් බලන් අර දුර ඈත බලන් ඉන්නේ. මොකක් කර දෙයකට බය වෙනවා බල්ලා. මොකක් කර දෙයකට බය වෙලා දෙන්නේ. එච්චර රැත් නෑ සාමාන්‍ය හවස 6ට 6:00 වගේ. ගොම්මන් වෙලාවට තමයි ගිහිල්ලා දෙන්නේ. ඒ කියන්නේ මොකක් මන සීන් එකක් තියෙනවා. යන්න එපා ඔය වත්තෙන් අයින් වෙන්න. මොකද්ද බල්ලා මොනවා හරි බලන් ඉන්නවා ඒක. අර බල්ලා දිව්වා මොනාට හරි බය වුණා. බල්ලා ගෙදර ගල්ලා කොහේ හරි දිව්වා. මං හිතන්නේ ගෙදර දුවන්නේ. එයා එක්කන් යන්න හදනවා. ඒත් එයා බල්ලා එන්නේ නෑ. මොකක්ම හරි වෙනවා. බල්ලා එන්නේ කොච්චර එක්කන් යන්න හදුවත්. දැන් තමයි සිදුවීම කෙමින් පටන් ගන්නේ. ඔන්න අභිරහස විඳීමට සූදානම්ද මන්න විසඳන්නේ. ඔයාලා විසඳන්න. මම මේ මොකෙද්ද බල්ලා මොකට හරි බය වෙලා දෙන්නේ. එක විදිහකට නැක්කද මොකට හරි බය වෙලා අරේ බල්ලා මේ බලන එකපාරම බලන් ඉන්න එකපාරම බලනවා. අර මොකද්ද ලෝන එයා බල්ලා කියන එක කීවා. බල්ලා මොකක් හරි එකට අර බල්ලා යනවා. බල්ලා දිව්ව මොකක් හරි එකට බය වෙලා ඉන්නේ බල්ලා. දිව්ව කොහෙද යන්නේ? බල්ලා යනවා කොහෙද හරි. දෙන්න පුළුවන් ඉතින් බලුවන්ට කොහොමද හොඳට ඉව දෙන්නවා. මන්ට සීන් දිනවා. අනේ මං නම් කියන්නේ යන්න කොහේ හරි මේක හරියන වැඩක් නෙමෙයි නැත්තම්. එකපාර අමුතු සිදුවීමකට මෙයාට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් මොකද බලන්න මුහුණ දෙන්න වුණ සිදුවීමකෝ බල්ලා. ඒ බල්ලා නෑ. ඒ බල්ලා දුවනවා. බල්ලා කලබල වෙලා එළිය බලන් ඉන්නවා. මම හිතන්නේ බල්ලා කවුරු හරි දැක්කා. බල්ලා එළියට දිව්වා. ඒත් කවුරුත් නැහැ එළියේ. කවුරුවත් නැහැ. දොර මොන හරි වුණා. එයා ඇතුළට එන්න කියලා ඇතුළට ආව ඉක්මනට. අර මොන හරි වුණා. කවුරු හරි අනේ මොන හරි වුණා. අර ඒත් බලන් ඉන්නවා එයා ගිහින් මොන හරි කවුරු හරි හිටියා එළියේ. ඒ බල්ලා කවුරු හරි දැක්කා. මොකක් හරි ඉවත් දෙන්න බල්ලට. නෝනා ප්‍රශ්නේ ඒක කවුද දොරේ බෙල්ලෙක් ගැහුවේ? කවුද බෙල්ලෙක් ගැහුවේ? මේ වීඩියෝ බලන්නේ බෙල්ලෙක් ගහනවා මේ කියන්නකෝ මේ අපේ කවුද මේ මහත්තයාට පව් අසරණ වෙලා ඉන්නේ. මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් බෙල්ලෙක් ගහුවේ කියන්නනේ පව් ය මහත්තයා. අවට මොකක් කරේ තියෙනවනේ මොකද හරක් කොළුවක් එහෙම තිබ්බ බාල හරක් කොළු සාමාන්‍ය හොනියම් කරපු තැන් වලට එම් හොල් මංගින් ගවසෙන් තැන් වලට තමයි හරක් කොළු තියෙන්නේ. මේ ඉතින් මේ එහෙම පොඩ්ඩක් බලන්න වෙනවා. දැන් සාමාන්‍ය හරක් කොළුවක් තිබ්බා කියන්නේ සත්තුන්ගේ යටකටු එහෙම. ඒක පොඩි අබ්බුද පැත්ත පාදකවත් ඉන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය මේ වගේ දැක්කොත් අර මොනවද බඩු දැක්කද? බඩු වැටෙනවා. ගෙදර බඩු පෙල්ලෙනවා. බඩු ටික පෙල්ලෙනවා ගෙදර. මේ කවුද යන්නේ? යන්නේ එක්කනකම කර දැක්කද? ගෙදර බඩු ටික පෙල්ලෙනවා එතන. එතන අල්මාරිය දාලා තියෙන බඩු පෙල්ලෙනවා. ඒගොල්ලෝ මොනසෙක් විදිහ කරනවා වගේ තමයි ඉතින් වැටෙන තැනදී සාමාන්‍යයෙන් ඕම හිතලා වැටෙන තෝම වැටෙන විදිහ නැහැ. මොනත් ඒක හිතලා අල්ලලා විදිහ කරනවා තමයි මියුසික් වෙන්නේ. ඒ මොන්නේ මොන හරි වෙනවා. මොන්නම් කියන විදිහට එක්කන්ට අයින් වෙන්න කියලා අද්භූත සිදුවීම් මේ ලෝකේ අපි දන්නේ නැතුව තියෙනවා කොච්චර තියෙනවද බලන්න. අපි දැනගෙන හිටියද මෙච්චර කාලයකට මේවා බලන්න ඕනේ. ඉතින් මේ ලෝකේ වෙන අද්භූත සිදුවීම් අර බලන්න කවුරු හරි බඩු ටික විහික් කරනවා. කවුද? අර පිටිපස්සේ කවුද ඉන්නේ? දොරේත් මේක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා. කවුරු මොනවා වෙනවද මන් දන්නේ නැහැ. අදට වීඩියෝ එක ඉවරයි. මම ආයි නම් හොල්න මම වීඩියෝ බලන්න. ඔයාලා බලන්න. මං යනවා යන්න තැනකට සබ්ස්ක්‍රයිබ් කරලා යන්න තැනකට. මම නම් ආයි හොල්නකට මං යනවා යන්න ගුඩ් බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.